සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඉතින් කුමා සෝෂල් YouTube නාලිකාව ඔස්සේ ඊයේ දිනේදී මා වීඩියෝ එකක් නිකුත් කරන්නට යෙදුනා ශ්‍රී ලංකාවේ විපතටපත් අපේම සහෘදයන් වෙනුවෙන් ඔබට යම්කිසි උපකාරයක් කරන්නට පුළුවන් නම් ඒ සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම එම වීඩියෝ එක බලලා මේ වෙන විට සිය ගානකට වඩා දුරකථන ඇමතුම් මට ලැබුණා. බොහෝ දෙනෙක් කතා කරලා උදව් කරන්නට බඩු බහර ආදිය ගෙනත් දෙන්නට ද්‍රව්‍යමය වශයෙන් බොහෝ කෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අද දිනේදී කරන්ටිනා පල්ලිය වෙත මහත්මයෙක් තමන්ගේම වාහනයෙන් බඩු ගෙනල්ලා බාර දීලා තියෙනවා. ඒ වගේම තව බොහෝ පිරිසක් නිවෙස්වල මේ වෙන විට භාණ්ඩ එකතු කරලා සූදානම් කරලා තියෙනවා. ඉතින් හෙට දිනේදී මම ඒ බඩු ටික ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි හෙට දවසේ හෙට උදෑසන 9 ඉඳලා 11 වගේ වෙනකන් කාලය තුල දෞරා ටවුන් එකේ මම ඉන්නවා. අපි පිරිසක් ඉන්නවා. ඔබට පල්ලියට යන්නට අවස්ථාවක් නැත්නම් වෙලාවක් නැත්නම් ඔබට පුළුවන් දෞරා ටවුන් එකට හෙට 11:00 වගේ වෙන්න ඉස්සෙල්ලා ඔබ දෙන ද්‍රව්‍යමය ආධාර දෙන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් දෞරා ටවුන් එකට ගෙනත් දෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි එතන ඉන්නවා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්නට ඕනේ. තවත් පිරිස කතා කරලා අහනවා මුදල් ආධාර කොහොමද අපි දෙන්නේ කාටද දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම තාම අපි මුදල් වශයෙන් මූල්‍යමය වශයෙන් ආධාර ගැනීමට බලාපොරොත්තුවක් නැහැ. මොකද තානාපති කාර්යාලයෙන් අපේ සනත් මහත්මයා කතා කරලා කිව්වේ මේ අපි එකතු කරන භාණ්ඩ ටික ෆ්‍රී එයා කාගෝ යවන්නට අවස්ථාවක් සලසලා දෙන්නම් කියලා. එතකොට නොමිලේ යවන්න අවස්ථාවක් අපිට සැලසෙනවා නම් අපිට ඇත්තටම මුදල් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඔබගෙන් ද්‍රව්‍යමය ආධාර කරන්න පුළුවන් කට්ටියගෙන් ද්‍රව්‍යමය ආධාර විතරයි. ඉතින් ඒ නිසා ඔබ යම්කිසි මුදලක් දීමට බලාපොරොත්තු වෙනවා නම් මේ 10 වෙනිදාට ඉස්සෙල්ලා ඔබට පුළුවන් නම් තානාපති කාර්යාලයට එම මුදල බාර දෙන්න කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් සනත් මහත්මයා ප්‍රකාශ කළ ආකාරයට 10 වෙනිදාට පෙර එම මුදල් බාර දෙන්න කියන එක තමයි එතුමා ප්‍රකාශ කරේ. ඒ වගේම තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා Facebook හරහා 10 වෙනිදාට පෙර ඔබට පුළුවන් නම් එම මුදල් බාර දෙන්න කියලා. ඉතින් ඔබ මුදල් බාර දීමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් අපේ රට වෙනුවෙන් දෙයක් කරන්නට පුංචි ඩොලර් 10කින් හරි මුදලක් දීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ තානාපති කාර්යාලයට යන්න. තානාපති කාර්යාලයට ගිහින් මුදල් බාර දෙන්න. එහෙම නැත්නම් තානාපති කාර්යාලයට මුදල් බාර දෙන්නට ඇතැම් සමාගම් එකතු වෙලා මුදල් එකතු කිරීමෙන් එකතු කරනවා. ඉතින් ඒ අයට උනත් ඔබට බාර දෙන්න පුළුවන්. එතකොට තානාපති කාර්යාලයට එම මුදල ඔවුන් විසින් බාර දෙයි. ඉතින් යම් ආකාරයකින් අපට එයා කාගෝ ෆ්‍රී එයා කාගෝ යවා ගන්නට මේ නොමිලේම මේ භාණ්ඩ ටික ලංකාවට යවා ගන්නට අවස්ථාවක් නොලැබුණොත් අන්න එතකොට ඔබට අපි දැනුම් දෙන්නම් ඔබට පුළුවන් ආකාරයෙන් උපකාර කරන්න. මොකද එතකොට අපිට මුහුදු මාර්ගය ඔස්සේ තමයි මේ භාණ්ඩ ටික යවන්න වෙන්නේ කාගෝ සී කාගෝ හරහා. එතකොට අපිට යම් කිසි මුදලක් අවශ්‍ය වෙනවා. අපිට එකතු වෙන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් වේද කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ අවශ්‍ය වෙන මුදල අන්න එතකොට අපි ඔබට දැනුම් දෙන්නම්. අන්න එතකොට ඔබට පුළුවන් නම් ඩොලර් 5කින් හරි මුදලක් ඒ වෙනුවෙන් උපකාරයක් කරන්න. එතකොට ඔබට පුළුවන් මේ මුදල අපට ලබා දෙන්නට. ඒ වගේම තමයි තව දෙයක් ප්‍රකාශ කරන්නට ඕන. අපි තව දින දෙකක් ඇතුළත ඒ පළාත්වල ඒ පළාත්වල උදාහරණයක් වශයෙන් ගත්තොත් ජූනි වල යම්කිසි කෙනෙක් අපි පත් කරනවා. ඒ ජූනි ප්‍රදේශයේ එකතු වෙන ද්‍රව්‍යමය ආධාර ටික එම ස්ථානයට ගිහින් දෙන්න කියලා. එතකොට ඔබට පුළුවන් ඔබට දවර යන්නවත් කිසි පල්ලියට යන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඔබ ඉන්න ප්‍රදේශයේම යම් කිසි ස්ථානයක් අපිට සූදානම් කරන්න පුළුවන් වුණොත් එතනට ඔබට ඒ භාණ්ඩ ටික බාර දෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ ආකාරයට එක එක ප්‍රදේශවල අපි ඉදිරියේදී තව දින දෙකක් ඇතුළත යම් පුද්ගලයන් පත් කිරීමට බලාපොරොත්තු වෙන. එතකොට ඔබට ඒ පත් කරන නියෝජිතයට ඔබ දෙන ද්‍රව්‍යමය ආධාර ටික ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලාංකිකයන්ගේ මේ
තවත් කෙනෙකුට කරදරයක් වුණාම පිහිටවීමේ ගුණය පිළිබඳව ඒ වගේම මට දුරකථන ඇමතුම් වලින් රාශියක් ආවා කතා කරලා මේ පිළිබඳව විස්තර ඇහුවා. ඉතින් ඒ අය පිළිබඳවත් මේ හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා මේ වෙන විටත් ආධාර දෙන්නට බලාපොරොත්තුවෙන් බඩු භාණ්ඩ ආදී එක්රැස් කරගෙන සිටින පිරිස බොහෝමයක් සිටිනවා. ඉතින් ඒ අයටත් මේ හැමෝටම තානාපති කාර්යාලයටත් මේකට අපට සහාය දක්වීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.